guys, welcome back to my YouTube channel. අද මම ඇවිල්ලා ඉන්නේ අපේ පල්ලියට. මේ පල්ලියේ නම චිගසකි කැතලික් චර්ච්. ඉතින් අපේ පල්ලිය ඇතුළට ගිහිල්ලා බලමු. ජපානයේ කියන්නේ බිසි කන්ට්‍රි එකක් කියලා හැමෝම හිතනවා. ඒත් මෙහෙම තැනකට ආවම හිතට පුදුම නිස්සාර සැනසුමක් ලැබෙනවා. ලංකාවේ පල්ලියකට යන එක්ස්පීරියන්ස් එකට වඩා ටිකක් වෙනස්. ඒ දෙවියන් වහන්සේගේ සැනසුම නම් එකමයි. ජපානයේ අපේ අයත් පල්ලිය තමයි මේ චිගසකි කැතලික් චර්ච්. මේ පල්ලිය වටේ තියෙන විශේෂම දෙයක් තමයි දේව මෑණියන්ගේ ලස්සන සුරුවමක්. ඒක දැක්කම හිතට වෙනමම සැනසුමක් ලැබෙනවා. ඒ වටේම තියෙන නිශ්ශබ්දතාවයත් එක්ක ඒ ෆීල් එක තව තවත් වැඩි වෙනවා. අපි දැන් යමු පල්ලිය ඇතුළට. පල්ලිය ඇතුළට ගියාම තවත් සංසුන් වයිබ් එකක්. සිම්පල් ඩිසයින්, සොෆ්ට් ලයිට්, කාම් එන්වයරන්මන්ට්. මේ වගේ තැනක ඉන්නකොට හිතට විශේෂ සැනසුමක් ලැබෙනවා. Wow, look at this. පල්ලියට ඇතුළු වෙනකොටම හිතට සංසුන් බවක් දැනෙනවා. As soon as I walk in, feel a calming energy. පල්ලිය ඇතුළේ නිශ්ශබ්දතාවය, ගැඹුරු සංසුන් භාවය මුළු පල්ලියම අර්ථවත් කරනවා. ඉතින් මම ටික වෙලාවක් යාඥා කළා. මට දැනුනේ ගැඹුරුම ඉනර් පීස් එකක්. So when I came out of the church, the angel touched my body with the blessed water that was inside. So thinking of surprising me, my husband had come to the church after work. So we left the car in the car park and walked. ඉතින් අපි ඔහොම ඇවිදගෙන යද්දිම දැක්කේ මොනවද කියලා දන්නවද? ශ්‍රී ලංකන් ෆුඩ් ට්‍රක් එකක්. ෆුඩ් ට්‍රක් එකේ එන ස්මෙල්ස්, කලර්ෆුල් ඩිසයින්, ලංක රස කෑම එකකට අපේ ඉන්ට්‍රස්ට් එක තවත් වැඩි වුණා. ඉතින් අපි ඒ මොහොතේම තීරණය කළා කිචන් කා එකෙන් කෑම එකක් මිලදී ගන්න. මේ තියෙන්නේ මෙනු එක. සාමාන්‍ය මිල ගණන් yen 900ත් 1200ත් අතර වෙනවා. ශ්‍රී ලංකන් රයිස් ඇන්ඩ් කරි එකක්. ගොඩක් වෙලාවට රයිස් එක yellow rice, පෝෂන් එක හොඳට පිරුණු බොක්ස් එකක්. Japanese bento box style එක කියලා තමයි අපි මේක හඳුන්වන්නේ. This is a perfect spot to sit and enjoy Sri Lankan flavors. මෙතන වාඩි වෙලා කන්නත් පුළුවන්. එතකොට මේන් කරි එක chicken curry, එහෙම නැත්නම් prawn curry. Side dishes තියෙනවා 2-4 items. ඒ වගේම light salad එකක්, spicy noodle එක medium, එහෙම නැත්නම් Sri Lankan spicy. Lunch menu එක වෙනම තියෙනවා. ඉතින් අද මෙයාලගේ ඕපනින් එක නිසා 10% ඩිස්කවුන්ට් එකකුත් අපිට හම්බ වුණා.
Why Sri Lankan food in Japan? ජපානයේ විශේෂයෙන් ටෝකියෝ යොකොහාමා වගේ සිටිවල ශ්‍රී ලංකන් ඉන්දියන් සවුත් ඒෂියන් ෆුඩ් වලට වැඩි ඩිමාන්ඩ් එකක් තියෙනවා. රයිස් කරි වගේ ස්පයිසි ෆුඩ් වලට ජපනීස් අයටත් උනන්දුවක් තියෙනවා. ශ්‍රී ලංකන් කමියුනිටි එකක් ජපානයේ වර්ධනය වෙමින් පවතිනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ අද මෙයාලගේ ඕපනින් එක නිසා ඒ සතුටට අපිට චීස් කේක් කෑල්ලකුත් හම්බ වුණා. So they gave us their membership card and invited us to come back. So we left there happily. My husband is shy when I videotape him. ඉතින් අපි එන ගමන් මේ වගේ මිනි ෂොප් එකකට ආවා. සාමාන්‍යයෙන් මේ වගේ තැන්වල පුරුද්දක් තමයි ඇතුළට එනකොට මේ වගේ කොෆි එකක් දෙන එක. ඉතින් මටත් මේ කොෆි එක බොන්න උවමනාවක් තිබුණු නිසා මම බොරුවට ඉතින් කඩේ ඇතුළට ගියා. ඒත් ඉතින් මේ කඩෙන් මට කිසිම දෙයක් ගන්න අවශ්‍යතාවයක් නම් තිබුණේ නැහැ. ඒත් ඉතින් මම අර කලින් කිව්වා වගේ මේ කොෆි එක නිසාම මම මේ කඩෙන් ඇතුල් වෙලා අනිත් පැත්තෙන් එළියට ආවා. ඉතින් අපි එන ගමන් හස්බන්ඩ් මගේ ලස්සන ෆොටෝ එකකුත් ගත්තා. ඉතින් ඔන්න අදට මගේ රචනාව ඉවරයි.